දෙමව්පියන්ට අගෞරව කරන හැටි කවුද හරියටම පුරුදු කරන්නේ? අම්මා තාත්තා නෙවෙයිද? තාත්තලට වඩා අම්මලා දක්ෂයි මේකටනේ. තාත්තගේ වැරදි ටික දරුවගේ කණේ තිබ්බේ කවුද? තාත්තලත් ඕකට දෙවෙනි වෙන්නේ නැහැ. නේ? ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මා ඇදලා අරගෙන අම්මට තඩි බෑවේ කවුද? මතක තියාගන්න. තාත්තා අම්මට ගහපු එක පාරක්, අම්මා තාත්තට කියපු එක වැරදි වචනයක් අනිවාර්යෙන් දරුවන්ගෙන් දෙමව්පියන්ට දවසක එන්න බැරි කමක් නැහැ. එකපාර ඔබේ දරුවා ඔබව ගිහිල්ලා බලු කූඩුවක දැම්මොත්, එදාට ඔබව එකපාර ගිහිල්ලා බස් හෝල්ට් එකක දාලා આવොත්, එදාට එකපාර ඔබේ දරුවා ගිහිල්ලා වැඩිහිටි නිවාසයක ඔබ දාලා આવොත්, එදාට එකපාර ඔබව කාමරයකට දාලා ලොක් කරලා තිව්වොත්, ඒක ඔබට දරා ගන්න බැරි වෙයි. ගේ ඇතුලේ දෙමව්පියන්ට අගෞරව කරන හැටි දරුවන්ට පුරුදු කරේ කවුද? අල්ලපු ගෙදරින් ඇවිල්ලා කියලා දුන්නද පුතේ කොහොමද අම්මට තාත්තට අගෞරව කරන්නේ කියලා? අපි බන කියනවනේ, අපි පැය 24ෙම පුළුවන් උපරිමෙන් අපි බන කියනවා පුතේ දෙමව්පියන්ට ගරු කරන්න, අම්මා තාත්තා තමයි වටින්නේ නේ. එච්චර බන කියනවා. ඊට පස්සේ දෙමව්පියන්ට අගෞරව කරන හැටි කවුද හරියටම පුරුදු කරන්නේ? අම්මා තාත්තා නෙවෙයිද? පියවරක් පාසා හරි ලස්සනට දෙමව්පියන්ට අගෞරව කරන හැටි මේ අම්මලා තාත්තලා පුරුදු කරලා නැද්ද? මතක නැති වුණාට පුරුදු කරලා තියෙනවා. ගෙදර රණ්ඩු වුණා කියලා හිතන්න අම්මයි තාත්තයි. ඒක අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක් නේ. හැබැයි රණ්ඩුවක් වෙච්ච ගමන් අම්මගේ තාත්තගේ ඊළඟ වැඩේ මොකක්ද? තමන්ගේ පැත්තට සේනාව සන්නද්ධ කරගන්න ඕනේ. කවුද ඉන්න සේනාව? දරුවෝ ටික. තාත්තලට වඩා අම්මලා දක්ෂයි මේකටනේ. හරිද? අම්මලා තාත්තලා රණ්ඩු වෙච්ච ගමන් කරන ලොකු වැරැද්දක් තමයි රණ්ඩුව වෙච්ච ගමන් අම්මා ඉස්සෙල්ලා පටන් ගන්න අම්මා ඕකනේ. අම්මා ඇදලා ගන්නවා දරුවෝ ටික තමන්ගේ ළඟට. ඇදලා අරගෙන තාත්තගේ වැරදි ටික දරුවගේ කණේ තිබ්බේ කවුද? අම්මා. අම්මා කොච්චර දක්ෂයිද කියනවනම් මේ අද ඊයේ වෙච්ච වැරදි නෙවෙයි, ආයි බඳින්න කලින් ඉඳන් ඒ වදිනවා කියලා නේ. 900 ගණන් වල කරපු වැරදිත් අම්මලා අකුරක් නෑර දිනේ වෙලාවත් එක්ක හරි පිළිවෙලට දරුවන්ගේ කන් වල දිනනවා. එදා ඉඳන් මේ දක්වා තියෙන සේරම තාත්තා කරපු වැරදි දරුවන්ට කියනවා පුතේ තාත්තා කියන්නේ නම් හොඳ මිනිස්සෙක් නෙවෙයි. ඔය මිනිස්සයා බඳින්න කලින් මහා අසමත් જાති මිනිස්සෙක්. මේ ගණ්ඩ දෙයක් තිබ්බේ නෑ. මේ ගානට හරි හදලා ගත්තේ මම නැත්තම් ඉඳී හොම හරි. දැන් එච්චර හදලා ගත්ත මටම තමයි රෙස්පෙක්ට් එක. මෙයාලගේ අම්මලා එනං එහෙම කියලා නැතුව ඇති. මුණු දැක්කන් තේරෙනවා. නෑ එහෙම කියනවානේ අම්මලා. හරිද? බලන්න තාත්තගේ වැරදි කොහොමද අමතක නොකර මතක තියාගන්නේ කියලා කවුද පුරුදු කරේ? අම්මා. තාත්තා එකක් කියද්දි ඒකට 10ක් කියන්න ඕනේ කොහොමද? කවුද පුරුදු කරේ? අම්මා කළම පෙන්නුවා ගෙවල් වල ඒකනේ. තාත්තව ගණන් ගන්නේ නැතුව ඉන්නේ කොහොමද? මේ ප්‍රශ්නයක් ආපු ගමන් ඒක අල්ලගෙන ඉස්සරහට ඇද ඉන්නේ කොහොමද? දෙමව්පියන්ට එරෙහිව කතා කරන්නේ කොහොමද? කවුද මේව පුරුදු කරේ? අම්මලා ගෙවල් ඇතුලේ කළම පෙන්නුවානේ. හරි මේ